හිරුවෙලිය පිරිසිදු වාතය සහ ගලායන ගංගා සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාව මෙම ස්වභාවික සම්පත් නව බලශක්ති ආකාරයක් බවට පත් කිරීමට සැලසුම් කරමින් පිරිසිදු හරිත අනාගතයක් කරා ගමන් කිරීමේ එඩිතර පියවරක් ගනිමින් සිටිනවා. එනම් සති කිහිපයකට පෙර රජයේ UNDP-හි සහාය ඇතිව පුනර්ජනනීය හයිඩ්‍රජන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය දියත් කරමින් නව ගමනක ආරම්භය සනිටුවහන් කළා. දෙවයිනේ අතිරික්ත සූර්ය සුළං සහ ජල විදුලිය භාවිතා කර ගෘහස්ත බලශක්ති අවශ්‍යතා සහ අපනයනය සඳහා හරිත හයිඩ්‍රජන් නිපදවීම මෙහි අරමුණයි. එසේ කිරීමෙන් මෙරට කාබන් විමෝචනය අඩු කරන අතරම ශ්‍රී ලංකාව හයිඩ්‍රජන් සහ එහි ව්‍යුත්පන්න බලශක්ති ප්‍රභවයන් සඳහා කලාපීය මධ්‍යස්ථානයක් බවට පත් කරමින් මෙරට ආර්ථිකය ඉහළ නැන්වීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් හරිත හයිඩ්‍රජන් කියලා කියන්නේ සූර්ය බලයෙන් හෝ සුළං බලයෙන් විදුලිය භාවිතා කරලා ජලය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් බවට කැඩීමෙන් නිපදවන හයිඩ්‍රජන් වායුවයි. මෙම ක්‍රියාවලිය ශූන්‍ය කාබන් විමෝචනයක් සහිත වන අතරම නිපදවන හයිඩ්‍රජන් ගබඩා කර දහනය කිරීමෙන් කර්මාන්තශාලා වාහන හෝ නැව් පවා බලගැන්වීමට භාවිතා කළ හැකි. මෙමගින් ගෝලීය උණුසුම සඳහා ඍජු දායකත්වයක් දක්වන ෆොසිල ඉන්ධන ගල් අඟුරු සහ ගෑස් භාවිතය අවම කළ හැකි. රට තුළ විදුලි අවශ්‍යතාවෙන් 40% පමණ ජල විදුලියෙන් ලැබෙන අතර සූර්ය බලශක්තියද වේගෙන් වර්ධනය වෙමින් පවතිනවා. මේ අනුව විශේෂඥයින් පවසන්නේ මෙරට සූර්ය බලශක්ති විභවය ගිගාවෝට් 16කට වඩා වැඩි වන අතර සුළං බලශක්තිය ගිගාවෝට් 50කට වඩා වැඩි වන බවයි. එබැවින් එය රට තුළ භාවිතය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා බොහෝ වැඩි. එම අමතර ශක්තිය හයිඩ්‍රජන් බවට පත් කර ගබඩා කිරීම හෝ පොහොර සහ ඉන්ධන සඳහා හරිත ඇමෝනියා ලෙස විදේශ රටවලට අපනයනය කළ හැකි. එබැවින් හයිඩ්‍රජන් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් කළ හැකි. ඒ කර්මාන්තශාලාවල ශක්ති අවශ්‍යතාවය සැපීමට, ඉන්ධන ආනයනය අඩු කිරීමට සහ බලශක්ති සහ ප්‍රවාහන ක්ෂේත්‍රවල නව රැකියා නිර්මාණය කිරීමටද ඍජු දායකත්වයක් සපයනවා. ඒ සමගම ඒ රටට කාබන් විමෝචනය අඩු කිරීමට සහ බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීමටද උපකාරී වෙනවා. මේ අනුව ජාතික හයිඩ්‍රජන් ප්‍රතිපත්තියේ ප්‍රධාන ක්ෂේත්‍ර 5ක් කෙරෙහි සිය අවධානය යොමු කරනවා. පළමුව සූර්ය හා සුළං බලාගාර ආශ්‍රිතව හයිඩ්‍රජන් බලාගාර සහ ගබඩා මධ්‍යස්ථාන ගොඩනැගීම සහ ඉන් අනතුරුව බදුසහන සහ හවුල්කාරීත්වයන් තුළින් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම, ශක්තිමත් පාරිසරික ප්‍රමිතින් සැකසීම තුළින් පරිසර ප්‍රතිපත්තීන් තවදුරටත් ශක්තිමත් කරමින් හරිත ආර්ථිකයක් ගොඩනැගීම, හරිත රැකියා සඳහා දේශීය තරුණයින් සහ සේවකයින් පුහුණු කිරීම, හයිඩ්‍රජන් තාක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ දේශීය නිෂ්පාදනයන් පුළුල් කිරීම, හයිඩ්‍රජන් ප්‍රතිපත්තියට අමතරව ශ්‍රී ලංකාව ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා Just Energy Transition JET අධ්‍යයනයක් සිදු කර තිබෙනවා. මෙම අධ්‍යයනය වඩාත් සාධාරණ ආකාරයකින් පිරිසිදු බලශක්තියට මාරුවන්නේ කෙසේදැයි සොයා බලනවා. පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් කිරීම බොහෝ කම්කරුවන්ට සහ පොසිල ඉන්ධන භාවිතය ආශ්‍රිත කර්මාන්තවල රැකියාවල නියුතු ප්‍රජාවන්ට බලපෑම් කළ හැකි බව හඳුනාගෙන තිබෙනවා. එබැවින් JET අධ්‍යයනය මගින් යෝජනා කරන්නේ පොසිල භාවිතයෙන් ඉවත්වීම සමග රැකියා අහිමිවන සේවකයින් උපකාර කිරීම, නවහරිත රැකියා නිර්මාණය කිරීම සහ අවදානමට ලක්විය හැකි කුටුම්බ ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමටයි. හරිත රැකියා සහ දේශීය තරුණයින් සහ සේවකින් පුහුණු කිරීමද ඇතුළත් රැකියා පුහුණු වැඩසටහන්, ඉහළ බලශක්ති පිරිවැයකට මුහුණ දෙන අඩු ආදායම්ලාභී පවුල් සඳහා අවශ්‍ය මූල්‍ය සහය සහ බලශක්ති අංශයේ ස්ත්‍රී පුරුෂ සමානත්වතාවය JET අධ්‍යයන මගින් අවධාරණය කරනවා. මේ අනුව පිරිසිදු බලශක්තිය ගැන පමණක් නොව සමාජ යුක්තිය සහ සාධාරණත්වය ගැනද අවධානය යොමු කරනවා. මේ අනුව හිරුවෙලිය සුළඟ සහ නවෝත්පාදනයන් සමගින් පිරිසිදු අනාගතයක් බලගැන්වීමේ මෙවලම් ශ්‍රී ලංකාව සතුව පවතිනවා. නමුත් මෙම දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට කාලය, ආයෝජනය සහ ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි.